හැමෝගෙම හීනයක්නේ Tamanටම කියලා වාහනයක් ගන්න එක. මේකේ සීට්ස් කොහමද, ෆීචර්ස් තියෙන්නේ මොනවද කියලා බලලා වාහනයක් ගෙන්න ගන්න ගොඩක් අය කැමති. ඉතින් අපි අද හම්බන්තොටට ගිහිල්ලා බලමු. එතකොට ඔයාලට අයිඩියා එකක් එනවා. කොහොමද වාගේ වාහනේ ලංකාවට එන්නේ කියලා හරියටම විස්තරය දැනගන්න. ඉතින් එතනින් අපි හයිවේ බස් එකක් අරගෙන තමයි අද යන්නේ හම්බන්තොටට. ඉතින් වාහනේ මෙතන දාලා අපි හයිවේ බස් එක නැගලා හම්බන්තොටට යමු. එහෙනම් ඉතින් අපි හම්බන්තොටදී හම්බ වෙමු. ඉතින් ලොකු ගමනකින් පස්සේ අපි ආවා හාබර් එකට. ලංකාවේ ලොකුම වාහන යාඩ් එක. ඉතින් හම්බන්තොටට අපි ආවා අපේ තිබුණු වාහන ටික ක්ලියර් කරගන්න. මම කලින් කිව්වා වගේ ලොකු ප්‍රොසෙස් එකකින් පස්සේ තමයි මේ වාහන ටික අපිට ක්ලියර් කරගන්න හැකියාව ලැබෙන්නේ. ඉතින් ඕල් දන්නවා ජපානයේ ඉඳලා එහෙම නැත්නම් ඩුබායි ඉඳලා ජර්මනි ඉඳලා SHK ඔටෝ අපි මේ වාහන ඉම්පෝට් කරන කටයුත්ත සිදු කරනවා. ඉතින් මේ ඉම්පෝට් කරාට පස්සේ මේ වාහන දවස් 45ක් වගේ කාලයක් ඇතුළත අපි ලංකාවට මේ වාහන ටික අරගෙන එනවා. අරගෙන ඇවිල්ලා ඔයාලගේ ගෙදරටම අපි මේ වාහන හැම එකක්ම ඩිලිවර් කරන්නත් සූදානම්ෙන් ඉන්නවා කියන එක මතක් කරන්න ඕනේ. ඔයගලන්ට මේ වාහන එන්නේ කොහොමද? ඇවිල්ලා ඉවර වෙලා කොච්චර කාලයක් මේක ඇතුළේ තියෙනවද? ඔය කියන කාරණා ගැන දැනගන්න අපි පොඩ්ඩක් ගිහිල්ලා බලමු. එන්න මගෙත් එක්ක. දැන් ඕගොල්ලෝ කීයට විතරද උදේ මෙතනට ආවේ? අපි සාමාන්‍යයෙන් උදේ 9 විතර වෙනකොට මෙතනට එනවා. සමහර 9 විතර වෙනකොට එනවා. ඊට පස්සේදී ආවට පස්සේදී වාහන ටික ඉස්සර වෙලාම කස්ටම් එකෙන් ඇවිල්ලා යාඩ් එකේ ඉද්දි වාහන ටික චෙක් කරනවා. තියෙන අයිටම් ටික, ටැක්ස් ෂීට් එකට අදාළ බඩු ටික තියෙනවද කියලා. ඊට පස්සේදී ඒ කස්ටම් එකේ ඉන්න ලොකු සර් අස්සම් කරලා වාහනේ දෙනවා ඕෆ්ට, වාහනේ අදාළ ඕෆ්ට. දුන්නට පස්සේදී මේ වාහනේ එනවා සම්පූර්ණ පාස් එකක් එනවා. කස්ටම් එකෙන් එන පාස් එකක් තියෙනවා, සිකියුරිටි එකෙන් චෙක් කරන පාස් එකක් තියෙනවා, ක්‍රියල් වෙන පාස් එකක් තියෙනවා. පාස් එක ක්‍රියල් වෙලා සාමාන්‍යයෙන් පාස් වෙන දවල් 11 විතර වෙනවා. ආවට පස්සේදී පාස් එක ක්‍රියල් වුණාට පස්සේ කස්ටම් එකෙන් චෙක් කරලා මොකුත් ඉෂුව එකක් නැහැ කියලා බඩු ටිකක් හරි ඩිෆෙක්ට් මොකුත් නැහැ, ඇක්සිඩන්ට් මොකුත් නැති වුණාට පස්සේ ප්‍රශ්නයක් නැහැ ඊට පස්සේ සිට් කරන්න අපිට පුළුවන්. එතකොට ඒ ටයිම් එක වෙනකොට සාමාන්‍යයෙන් 1-2 වෙන්නත් පුළුවන්. කස්ටම් එකෙන් පොඩක් පරක් වුණොතින් 3-4 වෙන්නත් පුළුවන්. අද සාමාන්‍යයෙන් මොන වගේ සිටුේෂන් එකක්ද තිබුණේ? අද සාමාන්‍යයෙන් කීයක් කොච්චර වෙලාවක ඔයගොල්ලෝ ඇතුලේ හිටියද? අද සාමාන්‍යයෙන් අපි 8:00ට විතර උදේ වැඩට ආවා. 8:00ට විතර වැඩටදී අද පොඩක් වාහන බිසි තත්ත්වයක් තිබුණේ ඇතුලේ. වාහන 300ක් 400ක් විතර අද එළියට එන්න තිබුණා. ඒ ටයිම් එකත් එක්ක අද බිසි වුණාට පස්සේ සාමාන්‍යයෙන් කොහොමත් 2 විතර වෙනවා වාහන ටික ක්‍රියල් කරනකොට පාස් ටික එන්න. වාහන අඩු නම් සාමාන්‍යයෙන් 11-12 විතර වෙනකොට පාස් ටික සම්පූර්ණ වෙලා අපි එක්සිට් කරන්න පටන් ගන්නවා. මේ ටික නම් අපි වේලාසෙනින් කියන්නේ අපි 2:00 විතර වෙනකොට අපි එළියට අරන් ආවා. වාහන සමහර දවසෙන් දවසට වෙනස් වෙනවා. සමහර දවසට එන වාහන 400 එන වෙලාවල් තියෙනවා. සමහර දවසට ගොඩක්ම අඩු වෙනකොට වාහන 150-200 එන්නත් ඒ වගේ වෙලාවල් තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඔයා තෝරගත්ත ඔයාගේ වාහනේ දවස් 45ක් 50ක් ඇතුළත ලංකාවට එන්නේ. ඉතින් ලංකාවට ඇවිල්ලා ලංකාවේ වෙන්නේ ඔන්න ඔය වගේ process එකක්. ඩොකියුමන්ට්ස් එක ක්ලියර් කරලා එතකොට ඒ වල ටික ඔක්කොම ඉවර වුණාට පස්සේ හම්බන්තොට වරායෙන් අපි මේක කොළඹට එහෙම නැත්නම් ඔයාලගේ ගෙදරට මේ වාහන ටික අරගෙන එනවා. හරි. එහෙනම් ඉතින් ඔයාලටත් පුළුවන් ඔයාලට ඕන වාහනේ කස්ටමයිස් කරගන්න ඔන්න ඔයාලට chance එක තියෙනවා අනිවාර්යයෙන්ම.